welcome back to my channel. good morning මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න හුඟ දවසකට පස්සේ අද පොඩි vlog එකක් අරගෙන එන්න ඕනේ කියලා හිතුණා. හැබැයි vlog එක නම් ඉතින් හැමදාම වගේ ගොඩාක් දිග නැහැ. ඉතින් ඇත්තටම මේ vlog එකක් ගේන්න බැරි වුණේ සනීප නැති නිසා. දැන් ටික වෙනවා ඉතින්. ඉතින් කොහොමද ඔයගලන්ට අවුරුද්ද එහෙම සරුවේද? අපිට නම් ඉතින් සරු නැහැ ඉතින්. මොකද අසනීපෙන් හිටියේ මට සර්ජරි එකකුත් කරානේ. ඒ නිසා ඇත්තටම අවුරුද්ද සැමරුවේ නැහැ අද. ඒනට කමක් නැහැ ඉතින්. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඉතින් ඔන්න අද මං හිතුවා අද ඒ කියන්නේ මේ සෙනසුරාදා දවසක තමයි මම මේක රෙකෝඩ් කරේ. සෙනසුරාදා අපේ පන්සලේ බෝධි පූජාවක් එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් හැම පන්සලකම තියෙනවනේ. ඉතින් දැන් මම අසනීපෙන් හිටපු නිසා අපේ අම්මා කිව්වා බෝධි පූජාවට යන්න තියෙනවා නම් හොඳයි කියලා. මොකද මගේ චූටි දොය වෙනුවෙන් දෙන්නම වෙනුවෙන් අපි බෝධි පූජාවක් කරමු කියලා. ඒ නිසා මම හිතුවා අද බෝධි පූජාවටත් යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මම උදේ නැගිටලා බත් උයලා එහෙම වැඩ ඉවර වෙද්දි ඔන්න අපේ ආච්චි අම්මා නැගිට්ටා. Hi, good morning. Hi, good morning. Good morning. ඉතින් එයා නැගිට්ටට පස්සේ එයාව අම්මා ගාවෙන් තියලා මායි චුට්ටක් ටවුන් එකට ගියා පොඩි වැඩ වගේ එකට. ඒ ගියාට පස්සේ හරිම රස්නේනේ ළමයි ඒ දවස්වල. ඒ නිසා අයියා කිව්වා අයිස්ක්‍රීම් එකක්වත් කාලා යන්න කියලා. අපි කාලා හිටියෙත් නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒ හින්දා ටවුන් එකට ගිය වෙලාවේ ඔන්න අයිස්ක්‍රීම් ෂොප් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඉතින් චූටි දුව එක්කන් ගියේ නැහැ. අවුවේ ටවුන් එකේ ආව එක්කන් යන්න බෑ. ඇත්තටම මම කැමති නෑ එහෙම. ඉතින් ඒ හින්දා අම්මා ගාව දාලා ඉක්මනට අපි දෙන්න ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන අයිස්ක්‍රීම් ෂොප් එකට ගිහලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඉතින් අපි අයිස්ක්‍රීම් කාලා එහෙම ඔක්කොම කරගෙන ගෙදර ආවා. ඇවිල්ලා ඉක්මනට වැඩ ටික කරන් පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ මායයේ පන්සල් යනවා. චූටි දුව අම්මලා එක යවුවා. දැන් පන්සල් ගිහිල්ලා ඊට පස්සේ අපි පන්සලට ඇවිල්ලා ලෑස්ති කරගන්න ඕනනේ බෝධි පූජාවට. ගිලන් පස්සේ අපි ගෙදරින් හදාගෙන ගියා. ඒවා එතකොට මල් වට්ටි, දෙහත් වට්ටි මේ සේරම පිළිවෙලට ලෑස්ති කරලා බෝධි පූජාවට වාඩි වෙන්න ඕන. ඉතින් බෝධි පූජාවට අවශ්‍ය සේරම අපි අරගෙන ගියේ. සාමාන්‍යයෙන් ගිලන්පස කොහොමද ගෙදරින් හදාගෙන යන්න ඕනනේ. ඉතින් සේරම දේවල් අපි ලෑස්ති කරගෙන ගියා මේ පන්සල. ඉතින් ඔන්න පන්සලට ඇවිල්ලා අපි සේරම ලෑස්ති කරලා අපි දෙන්න යද්දිත් ඇත්තටම අම්මලා ලෑස්ති කරලා ඉවරයි. ගොඩක් දේවල්. ඉතින් ලෑස්ති කරලා මේ විදිහට තමයි ලෑස්ති කරේ අපි. ඊට පස්සේ බෝධි පූජාවට සහභාගී වුණා අපි. ඉතින් බෝධි පූජා වැඩ ඉවර වෙලා අපි චූටි දුව එක්කන් ගියා මේ බුදුගේ ඇතුලේ තියෙනවා අපේ මේ පිළිම අඹලා. ඒ කියන්නේ
එක එක ජාතක කතා තියෙනවනේ. ඒ ජාතක කතාවල කතා වස්තුව සහ ඒ අදාළ පිළිම අඹලා තියෙනවා. ඉතින් චුට්ටක් යට පෙන්නන්නත් ඕන කියලා අයියාව ඇතුළට එක්කන් ගියා. එතකොට මේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන තිබුණා. පැහැදිලි නැහැ. එයා හරියට අරගෙන නැහැ. මොකද චුටි දුවත් එක්ක ෆෝන් එක අරගෙන වීඩියෝ කරනවා කියන්නේ මාර කරදර වැඩක්. ඒ කියන්නේ එයත් එක්ක බෑ ඇත්තටම. ෆෝන් එක උදුරනවයි. කැමති නෑ ආයෙකට. ඒ නිසා අමාරුවෙන් තමයි ඔය ටිකක් අරගෙන තිබ්බේ අයියා. ඒකත් අනිත් පැත්තට කොහෙද අරන් තියෙන්නේ. ඉතින් සමා වෙන්න ඕන පැහැදිලි නැත්තම් කමක් නෑ. ඉතින් ඉස්සරහට මීට වඩා ලස්සනට මම vlog අරගෙන එන්නම්කෝ. හරි. ඉතින් දැන් බෝධි පූජා වැඩත් ඉවරයි. සේරම ඉවරයි. දැන් මෙතන චුට්ටක් චූටිතුවට පෙන්නලා ඊට පස්සේ පහන් පත්තු කරලා ඒ සේරම කරලා ඉවර වෙලා හාමුදුරුවන්ටත් කතා කරලා පිරිත් නූල් බැඳලා අපි ඉතින් අපහු ගෙදර යන්න තමයි හදන්නේ. රෑත් වුණානේ එතකොට. ඉතින් රෑ වුණ නිසා චූටි දුවත් උන නිදාගත්තා. මට කොහොමත් එතකොට මේ වීඩියෝ කරගන්න බෑ. ඉතින් ඒ නිසා පහන් පත්තු කරලා වැඳලා කරලා ආපහු අපි ඉතින් ගෙදර යන්න ඕන පිටත් වෙනවා. ඉතින් අදට vlog එක ඉවරයි. මම පොඩි vlog එකක් නේ අරගෙන ආවේ. ඉතින් ඒ නිසා ආයෙ දවසක මීට වැඩි ලස්සන vlog එකක් අරගෙන එන්නම්. ඉතින් එතකන් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ඉතින් හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්.